ආයෙ මුලින් ඉඳන් මතක් කරලා දෙන්න. ඔහුගේ ඒවා ටික. එහෙම කරමු. හරි? එතකොට එනේ මග ඉඳන් සම්බන්ධ වෙන්නේ නේ. රයිට් අපි සමාන්තර ශ්‍රේණි ගැන කතා කරලා තියෙන්නේ. එතකොට ඔන්ලයින් ඉන්න අයටත් ආයෙ පොඩ්ඩක් මතක් කරලා දෙනවා. මතක් කර කර යන්නම් මම. ඊට පස්සේ බලමු මේ එතනින් එහාට කොටස් ටිකට කොහොමද කරන්න කියලා. ඔයත් ඔයාගෙත් අර ඉතිරි ටික මේක මම බලාගෙන යම් මේක මම ආයෙ චුට්ටක් සාරාංශයක් විදිහට මතක් කරගෙන දීගෙන යන්නම්. එතකොට මොකද මම මේක YouTube එකට අප්ලෝඩ් කරනවා. මගේ දාන්න බෑනේ. ඒකට කැතයිනේ. රෙකෝඩින් එකක් කරනවා නම් ඔන්ලයින් එකක් කරනවා නම් මම සාමාන්‍යයෙන් දානවා YouTube එකට. එතකොට මේ මග දාන්න බැරි හින්දා පාඩම මේ ආයෙ මුලින් ඉඳන් සාරාංශයක් විදිහට මතක් කරගෙන දීගෙන යන්න. අපි සමාන්තර ශ්‍රේණි ගැන කතා කරේ. සමාන්තර ශ්‍රේණි. දැන් මේක කටපාඩම් ඇති. පාඩම්. හරි. සමාන්තර ශ්‍රේණි කිව්වම දැන් මේ වගේ අපි පොඩි උදාහරණයක් ගමු. අපදාම කරන එක නේද? රයිට්. මේ වගේ පොඩි එකක්. මේ වගේ පොඩි එකක්. එතකොට සමාන්තර ශ්‍රේණි. සමාන්තර සමාන්තර අතර සමාන්තර කිව්වම මේ වචනේ තේරුමක් තියෙනවා. සමාන අතරක් තියෙනවා කියනවා. ඒ කියන්නේ සමාන පරතර වලින් තියෙනවා කියනවා. මෙන්න මේ දෙන්න අතර ගත්තම මේ දෙන්න අතර ගත්තම මේ දෙන්න අතර ගත්තම පරතරය එක හා සමානයි. සමාන අතරක් තියෙනවා. දෙකට දෙකක් එකතු වෙලා හතර හැදෙනවා. හතරට දෙකක් එකතු වෙලා 6. 6ට දෙකක් එකතු වෙලා 8. සමානයි. පරතර සමානයි. එතකොට මේ වගේ පරතර සමාන ඒවාටත් කියනවා සමාන්තර ශ්‍රේණි. එතකොට දැන් මෙතනදී නම් එකතු වීමකින් ගියේ. හැබැයි එකතු වීම විතරක් නෙමෙයි අඩු කිරීමුත් තියෙනවා. අඩු කිරීමුත් තියෙනවා. හිතන්න මේ වගේ කෙනෙක් 30 28 26 මෙන්න මේ වගේ කෙනෙක් මේ දෙන්න අතර පරතර මේ දෙන්න අතර පරතර සමානයි. හැබැයි මේ දෙන්න අතර තියෙන පරතරය අඩුවීමක් තියෙන්නේ. මේ බලන්න මේ අතර තියෙන ඍණ දෙකක අඩුවීමක්. මේ අතර තියෙන ඍණ දෙකක අඩුවීමක්. එතකොට අඩුවීමකින් හෝ එකතු වීමකින් අපිට පුළුවන් සමාන්තර ශ්‍රේණිය අඳුන ගන්න. කලින් කිව්වා වගේම දැන් මේ ඉගෙන ගන්න එකතු කිරීමෙන් සහ අඩු කිරීමෙන්. ඊළඟට තියෙන එන අවුරුද්දේ ගුණ කිරීමෙන් සහ බෙදීමෙන් ගුණෝත්තර ශ්‍රේණි. එන අවුරුද්ද. හරි. එතකොට දැන් මේ මම කිව්වේ පොඩ්ඩක් අඳුන ගන්න සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියන එක අඳුන ගන්න. සමාන්තර ශ්‍රේණියක් අඳුන ගන්න ලේසි. මේ අතර පරතර සමානයි. එක්ක එකතු වීමෙන් ගිහින් තියෙනවා. නැත්නම් අඩු වීමෙන් ගිහින් තියෙනවා. ක්ලියර්? ආලෝක දෙයක් නැහැ. හරි. එතකොට මේ සමාන්තර ශ්‍රේණි ගත්තම මේක ආපහු සැරයක් අපි ලියමු. මම මෙතනින් ලියන්නම් මම දැන් මේ ඔන්ලයින් කට්ටියට පේන්නේ නැහැ. එයා ගත්තම මේ දෙන්න එකට දෙකක් එකතු වෙලා හැදිලා තියෙනවා 4. 4ට දෙකක් එකතු වෙලා 6 හැදිලා තියෙනවා. ඒ වගේම 6ට දෙකක් එකතු වෙලා 8 හැදිලා තියෙනවා. බලන්න මේ අතර හරි සමානයි. මෙයාට විශේෂ නමක් කියනවා. විශේෂ නමක් කියනවා මතක ඇති දැන්. මොකක් මේ? පොදු පොදු අන්තරය. මේකට කියන පොදු අන්තරය. පොදු අන්තරය. අපි T කියලා අර්ථ දක්වනවා. D පොදු අන්තරය. ඒතර පොදු අන්තරය අපිට හොයන්න ලේසි. ඕනම සංඛ්‍යාවක පොදු අන්තරය හොයන්න ලේසි. පිටිපස්ස පදයෙන් ඉස්සරහා පදය අඩු කරලා. පිටිපස්ස පදයෙන් ඉස්සරහා පදය අඩු කරලා අපිට පුළුවන් පොදු අන්තරය හොයන්න. හරි. පොඩි දෙයක් සරල දෙයක්. මහා දෙයක් නැහැ. රයිට්. ඒකත් අපිට හොයන්න පුළුවන් මෙහෙම. මේකත් එක්කෙනාගෙම ආයතරයක් අපි ලියලා බලමු. මේ ශ්‍රේණිය ගත්තම
මේ ශ්‍රේණියේ හතරෙන් එකක් අඩු කරොත් අන්තරයක් එනවා. අඩු කිරීම 2යි කියලා. එතකොට 6න් 4ක් අඩු කරොත් 2යි කියලා එනවා. ඊළඟට 8න් 6ක් අඩු කරොත් 2යි කියලා එනවා. මොකද්ද උනේ? මොකද්ද උනේ? පිටිපස්සේ පදයෙන් ඉස්සරහා පදේ අඩු කරා. නේ? එහෙනම් අපිට ලියන්න පුළුවන් පොදු අන්තරය D. පොදු අන්තරය D. පොදු අන්තරය D සමානයි පසු පදය අඩු කිරීම පෙර පදය. රයිට්. මේක සාකච්ඡා කරා. මේක මම හිතන්නේ සාකච්ඡා කරා. ෆිසිකල් ක්ලාස් එකේ හිටපු අයටත් කතා කරා මම හිතන්නේ මේ චිකාරණාව. ඔන්ලයින් අයටත් කියනවා. YouTube එකේ බලනවා නම් ඒ කටියටත් කියන. පසු පදයෙන් පෙර පදේ අඩු කර පොදු අන්තරය හම්බ වෙනවා. හරි ලේසි. හරි. හරිම ලේසි. රයිට්. මම මේ මුල කොටසේ සාරාංශය කරන්නේ. මුල කොටසේ සාරාංශය කරනවා හේතුව විශ්ලාභ වලට ඒක මම කරලා තියෙනවා. ඕකේ. ඕකේ. රයිට්. එතකොට පොදු අන්තරය කොහොම හොයන්න පුළුවන්? පොදු අන්තරය. එතකොට අපි මේ ගත්ත රටාවම බලමු. ගත්ත රටාවම මේ තමයි මේ රටාවේ පළවෙනි පදය. අපි කියනවා T1. T1 කියනවා. right? එතකොට මෙයා දෙවෙනි පදය T2 කියනවා. මෙයා තුන්වෙනි පදය T3. මෙයා හතරවෙනි පදය T4 කියලා කියනවා. ඒ කියන හේතුව තමයි term. මම මේක කලින්වත් කියලා තියෙනවා. ඒ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒත් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන එක අපි සිංහලේ අපි ගණන් හදන්නේ. එතකොට ඔන්න T1 කියලා ගෙනාවොත් දැනගන්න ඕන පළවෙනි පදය. දෙවෙනි පදය. තුන්වෙනි පදය. ඔක දැනගන්න ඕන. රයිට්. එතකොට හිතන්න මම පොඩි වැඩක් කරනවා. මේ පළවෙනි පදේ මම මේ රටාවක් ලියනවා. පළවෙනි පදේ A කියලා රටාවක්. පළවෙනි පදේ A කියලා රටාවක් ලියන්න යනවා මම. දැන් අපි දන්නවා පොදු අන්තරය D. දැන් දෙවෙනි පදේ හැදෙනවා නම් මේ දෙවෙනි පදේ හැදෙන්න ඕන Aට පොදු අන්තරය එකතු වෙලා. Aට පොදු අන්තරය එකතු වෙලා දෙවෙනි පදේ හැදෙන්න ඕන. තුන්වෙනි පදයට වෙද්දී මොකක් වෙනවද? මෙන්න මෙයාට මේ දෙවෙනි පදයට නැවත T කෙනෙක් එකතු වෙන්න ඕන. තුන්වෙනි පදේ හැදෙන්නේ මේ දෙවෙනි පදයට T කෙනෙක් එකතු වෙලා එහෙනම් මෙයා මට කියන්න පුළුවන් A ධන 2යි D. A ධන 2යි D. ඊළඟ මේ හතරවෙනි පදේ ගැන සලකලා බලමු. හතරවෙනි පදේ හැදෙන්න ඕන මේ තුන්වෙනි පදයට T කෙනෙක් එකතු වෙලා. ඒ කියන්නේ පොදු අන්තරය එකතු වෙලා. එහෙනම් මෙයා හැදෙනවා 2යි D ට තව D කෙනෙක් එකතු වෙලා. එහෙනම් මට කියන්න පුළුවන් A ධන 3යි D. ඔය විදිහට ඊළඟ පදය T5 පදයට අපිට කරන්න පුළුවන් වැඩක් A ධන 3යි D ට තව D කෙනෙක් එකතු කරලා A ධන 4යි D කියලා හදන්න පුළුවන්. දැන් මේ ලියපු ඒවා මම ආපහු පෙළ ගන්නම් මේ විදිහට T1 සමානයි A T2 A ධන D T3 A ධන 2යි D T4 A ධන 3යි D T5 A ධන 4යි D. right. පේනවා සමානකම. පේනවද? මොකද්ද සමානකම? මේ බලන්න. අපි මෙතන ඉඳන් සලකලා බලමු. T2 වෙද්දී මේ D පදයේ ගාව කවුරුත් නැහැ. T3 වෙද්දී D ළඟ ඉන්නවා 2. T4 වෙද්දී D ළඟ ඉන්නවා 3. T5 වෙද්දී D ළඟ ඉන්නවා 4. ඒ රටාවක් තියෙනවා. මෙතන 4 වෙද්දී මෙතන 3 වුණා. එකක් අඩු වුණා. right. මෙතන 3 වෙද්දී මෙතන 2 වුණා. එකක් අඩු වෙලා තියෙනවා. මෙතන 2 වෙද්දී මෙතන 1 වුණා. නේ? right. මෙතන 1 වෙද්දී මෙතන D නැහැ. රටාවක් තියෙනවා. කොහොමද රටාව? මේ වගේනේ. මේ වගේ රටාව. දැන් පහනම් මෙතන තියෙන පහනම් මෙයා වෙලා තියෙන්නේ කොහොමද? A ධන පහ ඍණ 1යි D.
අන්න මේ වගේ රටාවක් තමයි ගිහින් තියෙන්නේ. මේ වගේ රටාවක්. එතකොට මේකෙන් අපි en වෙනි පදයට en වෙනි පදයට පොඩි සූත්‍රයක් හදා ගන්නවා. ඒ ධන en ඍණ එක වාරයක් t. එතකොට මෙයා පාවිච්චි කරලා ඕනම ශ්‍රේණියක පදයක් හොයන්න පුළුවන්. ඈ පදයක් හොයන්න පුළුවන්. පැහැදිලි? කරපු එක නේද? කරපු එකේ හින්දා ඔක්කොම පැහැදිලි. හරි. කරපු එකේ හින්දා ඔක්කොම පැහැදිලි අවුලක් නැහැ. චේක්. හරි. එතකොට ඔන්ලයින් එකේ ඉන්න කට්ටිය ඇවිල්ලා ඉන්නේ දැන්. දාන්න මේ මැසේජ් එකක් මේකේ තේරෙන්නේ නැති එකක් තිබ්බොත් ඒක දාන්න. මැසේජ් එක ටයිප් කරලා දාන්න මම ඒක බලන්න. මම මේකේ වැඩි ගැටයන් දාන්නේ නැහැ. දැන් මෙයාලත් ඉගෙනගෙන තියෙනවා. ඔයාලත් ඉගෙනගෙන තියෙනවා දාවේ නැති වුණාට. එහෙනම් මම ගැටයන් දාන්න යන්නේ. මං මෙතනින් මේ පොඩි සාරාංශයක් කියලා මං ඉතිරි කොටස් ටික කරගෙන යනවා ගණන් ටික හදනවා. හරි. right. එතකොට ওই සූත්‍රය වැදගත්. මේකෙන් එක ගානක් අපි ගණන් ටිකක් විතර අපි හදමු. එතන YouTube එකේ කට්ටිය බලන හින්දා එතකොට YouTube එකේ බලන කට්ටියට කියන්න තියෙන්නේ මේ ඔයාලත් පුතේ හදලා මේ වගේ ඔයාලට හම්බෙන වෙති ගණන් මේ ගානත් එක්ක ලියලා මට ලැබෙන්න පුළුවන් විදිහක් තියෙනවා නම් මම ඒක බලලා දෙනවා කිසි ගැටලුවක් නැහැ. මොමිලේ. එකක් මම බලලා දෙනවා. ඒත් එතකොට ඔයාලට පුළුවන් මේ මගේ නම්බරේ දාලා තියෙනවා. නම්බරේට WhatsApp එකක් ගහලා අදපු ගණන් ටික දාන්න. ඒක බලලා දෙනවා. හරි. පුතුමාලත් ඒ ගණන් කෑලි හම්බෙන ඒවා හදලා මට WhatsApp එකේ දැම්මත් කමන්නේ මෙතෙන්ට ගෙනලා පෙන්නත් කමන්නේ. ගෙනලා පෙන්වනවා නම් වඩාත් හොඳයි නේ. හදන්න නැති ප්‍රශ්නේ තියෙන්නේ. හදන්න ඕන. ඔය ගණන් මේ මොනවාද පත්තරවල එහෙම යනවා papers. පත්තර එහෙම ගන්නවා නෑ. අපේ කාලේ නම් තිබ්බා මිහිර වගේ මට මතක. මිහිර වගේ පත්තර තිබ්බා මේ ඒ වගේ ගණන් යනවා පේපර් යනවා පාඩම් යනවා ඒ වගේ ගණන් තියෙනවා. ඒ වගේ හොයාගෙන කරන්න. ඕන මේ ඉන්ටර්නෙට් එකේ බලනවා නම් සෑහෙන්න තියෙනවා. ගණන්. ඔය මහින්දසකට එහෙම යන්න. ඔය තියෙනවා පේපර්ස් එහෙම ගන්න සෑහෙන්න. අරන් කරන්න දැන් ඉතින් දැන් මේ තුන්වෙනි වාරෙත් දැන් මේ යන ගම තව අවුරුද්දයි සමාන්තර ශ්‍රේණි නම් අනිවාර්යෙන් එනවා. සාමාන්‍ය පෙළ ඊළඟට ගුණෝත්තර ශ්‍රේණිත් එහෙමයි. මේ එන ගණන්මනේ අපි කරන්නේ. ඒක පොඩ්ඩක් උනන්දු වෙලා කොහොමරි කරන්න වැඩි. right. එතකොට අපි මම ගියා මේකෙන් ගණන් දෙකක් විතර හදන්නම් කියලා. අපි ගණන් දෙකක් විතර හදමු. right. මේ වගේ රටාවක් බලන්නකෝ. right. මේ වගේ පොන්චි රටාවක් අපි ගමු. හරි. එතකොට මෙන්න රටාවක් තියෙනවා. ශ්‍රේණියක්. පේන්නේ පේන්නේ රැට තමයි කරන්න වෙන්නේ මොනොත් නේ. යන පේන්නේ නැහැ බෝඩ් එක. 3යි 6යි. right. පේනවා 12යි. right. පොඩි රටාවක් තිබ්බේ. පොඩි රටාවක් තිබ්බේ මේ විදිය. right. එතකොට මේ පැත්ත පේනවද? මේ පැත්ත ලියුවා. පේනවද? ඔව්. මේ පැත්ත පේනවා. හරි. එතකොට මේ රටාව ගත්තොත් මම ඔයාලට කියනවා මේ රටාවේ 20 වැනි පදය 20 වැනි පදය සොයන්න. 20 වැනි පදය. එතකොට අපි හොයාගත්ත en සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන් මේකට. en සූත්‍රය. en සමානයි a ධන n ඍණ එක වාරයක් d. right. මෙයා දාලා අපිට හොයන්න පුළුවන්. හරි ලේසි. අපිට සාමාන්‍යයෙන් දැන් මෙයාට තියෙන 3ට 3ක් එකතු වෙලා 6 හැදිලා තිනවා. 6ට 3ක් එකතු වෙලා 9. 9ට 3ක් එකතු වෙලා 12 හැදිලා තියෙනවා. මේ විදිහට එකතු කර ඕනනම් හදන්න පුළුවන් කාට හරි. කාට හරි එහෙම ඔළුවේ අමාරුවක් තියෙන කෙනෙක්ට පුළුවන්. මේ මතක නැති කෙනෙක්ට එහෙම හදන්න. නේ මතක නැත්නම් හදන්න පුළුවන් එකතු කර. ප්‍රායෝගිකව ඕක කරන්න බෑ. දැන් 20 හින්දා අවුලක් නැහැ.
මං කිව්වොත් 100 කියලා. 100 වෙනකන් එකතු කර කර යන්න බෑ. එහෙනම් පාවිච්චි කරන්නේ en සූත්‍රය. රයිට් දානවා. e n වෙනුවට දානවා අපි පදය 20 වෙනි පදය. a වෙනුවට මුල් පදය 3යි. n වෙනුවට දානවා ආයත් 20 1යි. e වෙනුවට දානවා මේ දෙන්නගේ අන්තරය 6න් 3ක් අඩු කරොත් 3යි. රයිට්. මම මේකේ මේ වැඩි විස්තර කියන්න ගියේ නැත්තේ කලින් කරලා තියෙන හින්දා. හැබැයි YouTube එකේ බලන ළමයිට ප්‍රශ්නයක් වෙයි නේද? රයිට්. සූත්‍රයේ පදත් පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉමුකෝ නේද? මම කිව්වට අනිත් අය මේක ඉගෙන ගන්න නැති හින්දා. රයිට්. පද පොඩ්ඩක් හඳුනගෙන ඉමු. ඒ කියන්නේ මුල් පදය. මුල් පදය. රටාවේ මුල් පදය. n පද ගණන. ඊළඟට d පොදු අන්තරය. පොදු අන්තරය. en n වැනි පදය. රයිට්. මේකත් වැදගත්. මේක අඳුනගෙන හිටියේ නැත්නම් අපිට බෑනේ. රයිට්. මට මේක ඇත්තටම කියන්න අමතකුණා. මේකත් නෝට් ඩවුන් කරගන්න. රයිට්. දැන් බලන්න ඒ අනුව අපි බලමු මෙයා. ඒ කියන්නේ මුල් පදය. හරි. 3යි. මෙන්න රටාවේ මුල් පදය 3යි. n කියන්නේ අපිට හොයන්න කියන පදය 20. 20 දැම්මා. එතනට 20 දැම්මා. d කියන්නේ පොදු අන්තරය. පොදු අන්තරය කියන්නේ මෙයා අඩු කරලා. රයිට්. එහෙනම් අපිට හදන්න පුළුවන් දැන් මේක පුදනකොටම කාපිය එකා කියලා හදන්නේ අපිට කැමැති විදිහට සුළු කිරීම කරන්නේ අපි මොන විදිහට කරන්නේ? අපි දැක ගමන් හදාන්න යනවද? 3 කරනවද නැහැ? ක්‍රමයක් තියෙනවානේ. මොකක්ද ක්‍රමය? බොඩ් මෑස්. බොඩ් මෑස් එකනේ. රයිට්. ඒ විදිහට කරන්න ඕනනේ. ගණන් කරන අනුපිළිවෙලක් තියෙනවා. පළවෙනිට වරහන. වරහන අසුළු කරලා 20න් එකක් අඩු කරනවා 19. ගුණ කිරීම 3යි. 3යි. 20. රයිට්. දැන් පුළුවන්. දැන් හරි ලේසි. මේ බලන්න මේ ගුණ කරන්න තියෙන්නේ. එතනින් 107ක් එනවා. ඔන්න 3ක් එකතු කරලා තියෙනවා. රයිට්. එහෙනම් T20 T20 කියන්නේ මෙතනින් අපිට එනවා 110ක්. 20 වෙනි පදේ 110යි. 20 වෙනි පදේ 110යි. හරි ලේසි. මහ දෙයක් තිබ්බේ නැහැ. මාරියෝ තිබ්බා? නෑ. වට ලේසියව තිබ්බා. හරි. එතකොට මේ විදිහට අපිට ගණන් ටික හදාගෙන යන්න පුළුවන්. රයිට්. ඒකත් ඕකේ. ඊළඟට මම මේ ටයිප් එකේ තව එක ගානක් හදන්නම්. මේ ටයිප් එක වැටෙන එක ගානක් හදන්නම්. හදලා තියෙන හින්දා ප්‍රතිචාර අනුව මේ තව අපි ලොකු ක්ලාස් එකක් දාමු නේද? මේ පොළේ ඉඳන්ම වගේ නේ. රයිට්. මම පොඩි ගානක් ගන්නම්. මෙන්න මේ වගේ නිදසුනක් තියෙනවා. නිදසුනකින්ම ගන්නවා ගානක්. සමාන්තර ශ්‍රේණියක 7 වන පදය. E7 සමානයි 38. E12 12 වෙනි පදේ සමානයි 63. රයිට්. මෙන්න මේ විදිහ ගානක්. එතන මේ විදිහ ගානක් අපි හදලා තියෙනවා. මම හිතන්නේ අපේ ෆිසිකල් ක්ලාස් එකේ අය හදලා තියෙනවා. රයිට්. ඉක්මනට කරනවා මේකේ පැහැදිලි තැන තිබ්බොත් අහන්න. රයිට්. එතකොට මේ වගේ කෙනෙක් දුන්නාම අපිට විසඳන්න අමාරුයි. රයිට්. මේ වගේ කෙනෙක් දුන්නාම විසඳන්න අමාරුයි. සමගාමී සමීකරණ විසඳන ආකාරයට තමයි අපි මෙයා විසඳන්නේ. රයිට්. සමගාමී සමීකරණයක් විසඳන ආකාරය මතක ඇති. ඒ විදිහට අපිට ලියා ගන්න වෙනවා. රයිට්. T7 අපි ලියලා බලමු. T7 කියන්නේ කොහොම කෙනෙක්ද? A ධන n ඍණ 1 වාරයක් t. මෙන්න මෙයාට තමයි අපිට දා ගන්න වෙන්නේ. රයිට්. මෙයාගේ තියෙන කට්ටිය බලමු. T7 ඇවිල්ලා 7 වෙනි පදය කියන අර්ථයනේ. එහෙනම් 7ෙන් අඩු කරනවා එකක්. D අපිට දන්නේ නැහැ. රයිට්. T7. T7 වෙනකොට අපිට දාන්න පුළුවන් 37. රයිට්. 38. ඔන්න පළවෙනි සමීකරණය. එයා ලිව්වා. රයිට්. දෙවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණයත් ලියනවා මේ විදිහටම 63 A දැන් මෙයා ඇවිල්ලා 12 වෙනි පදය 12 හරින එක T. මෙන්න 2.
දෙවෙනි සමීකරණය. රයිට් අපිට පුළුවන් 1 2 විසඳලා උත්තරයක් ගන්න. 1 2 විසඳලා උත්තරයක් ගන්න පුළුවන්. කිසි කතාවක් නැහැ. හරි ලේසි. සිම්පල්. රයිට් අපි පොඩ්ඩක් බලමු මෙයාව. රයිට් කොහොමද කරන්න පුළුවන්? අපිට පුළුවන් මේ දෙකෙන් එක හෝ එකෙන් දෙක හෝ අඩු කරන්න නැත්නම් එකතු කරන්න. ඔය දෙකෙන් එකක් කරන්න පුළුවන්. රයිට් කොහොමද හොයන්නේ? කොහොමද කරන්නේ? දැන් මේකේ නම් අපිට පුළුවන් මේ දෙන්න පොඩ්ඩක් සුළු කරගෙන ඉන්න නේ. මේ දෙන්න සුළු කරගෙන ඉන්න පුළුවන්. ඒ දෙන්න සුළු කරලත් ලියාගමුකෝ. 38 ඒ ධන 7න් එකක් අඩු වුණාම 6යිD රයිට්. සුළු කරලා ලියුවා. සුළු කරලා කිව්වා. රයිට්. දැන් මොකද්ද පුළුවන් අපිට? දෙකෙන් ඔන්න මොකක් හරි කරන්න පුළුවන් එක බලන්න ඉවත් කරන්න කියලා බලන්න උනක සමාන කෙනා ඒ කරන්න පුළුවන්. එහෙනම් මේ බලන්න දෙන්නගෙම ඉන්නේ ධන දෙන්නෙක්. ධන දෙන්නෙක් ඉන්න හින්දා අඩු කරනවා. මේවා නම් මතක තියෙන්න ඕන දේවල් නේ. රයිට්. අපි කරමු වැඩේ. 63 අඩු කිරීම 38 ඒ ධන 11යි D ගෙන් අඩු කරනවා. මං කිව්වා වරහන දාන්න. නේ? අඩු කරනවා නම් වරහන දාන්න. එකතු කරනකොටත් වරහන දාන්න කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. එකතු කරද්දිත් වරහන දාන්න. පැටලෙන්නේ නැහැ. නැත්තම් ඒකට එක ක්‍රමයක් මේකට එක ක්‍රමයක් කියලා අපේ නේද? එහෙම පැටලෙන්න පුළුවන්. ඒකින්ද වරහන දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. වරහන දාගමු. රයිට්. වරහන දාලා එදා 6යි D. රයිට්. දැන් මොකද වෙන්නේ? මේ ඍණ ලකුණේ මෙයා ගුණ කරන්න කිව්වා. නේ? රයිට් ගුණ කරලා ලියමු. ඍණයි ධනයි ඍණ A ඍණයි ධනයි ඍණ 6යි D. මෙතන තියෙනවා 11යි D. මෙතන තියෙනවා A. රයිට්. අපිට 63න් අඩු කරන්න තියෙනවා 38. 5යි. මෙතනින් 6 5න් 3ක් 2යි. රයිට් 25යි. මෙතන 25යි. එතකොට ඒට අපිට කපලා දාන්න පුළුවන් නේ. ඒට ඒ කපලා දාන්න පුළුවන්. ඊළඟට මෙතන 25ක් ඉතුරු වෙනවා. මෙතන 11යි. මෙතන 6යි. මේ දෙන්න ඍණයි ධනයි තියෙන අඩු වෙනවා. අඩු වීමක් වෙනවා 5යි. 5යි D. දැන් පුළුවන් දෙන්නම පහෙන් බෙදන්න. දෙන්නම පහෙන් බෙදන්න පුළුවන්. ඔන්න D එනවා. D එනවා 5යි. D 5යි. රයිට්. මේක කළා නතර කරන්න බෑ අපිට. D හොයලා තියෙනවා. ඒත් හොයන්න කියනවා. ඒ හොයමු. රයිට්. D සමානයි 5. එකට හෝ දෙකට ආදේශ කරන්න පුළුවන්. අපි එකට ආදේශ කරමු. එකට රයිට් එකට ආදේශයෙන් මම මේ ටික පොඩ්ඩක් මකලා දාන්නම්. රයිට්. අපිට පුළුවන් එකට තමයි ආදේශ කරන්නේ. මෙයා 38යි. එතකොට ඒ තමයි අපිට හොයන්න තියෙන්නේ. මෙයා 6 වරක් D හොයලා තියෙනවා 5යි. 6 වරක් 5 30යි. ඒ රයිට්. දැන් හරි ලේසි. 38න් අඩු කරනවා 30ක්. ඔන්න ඒ එනවා. ඒ කියන්නේ මුල් පදය 8යි. රයිට්. ඔන්න ඔය જાතිය ගණන් අපි හැදුවා. නවම් නිකන් ඔය පොඩි සාරාංශයක් මතක් කරා. රයිට්. එතනට එනකන් අපි හදලා තියෙන්නේ. රයිට්. තමයි අපි අද දවසේ පාඩම පටන් ගන්න යන්නේ. අද දවසේ පාඩම පටන් ගන්න යනවා. මෙතන ඉඳන් නම් හරි වැදගත් ආහතන්න වෙනවා හොඳට. මෙතන ඉඳන් ඔන්න හරියටම යනවා පාඩම. රයිට්. අර මතක් කරේ පුච්චාරයි. ඔය විදිහට අපි ගණන් හැදුවා. ඔය විදිහට ගණන් හැදුවා. හරි ලේසි ටිකක් තිබ්බේ. ඒකේ අමාරු නෑ. ඒ ගණන් වලට පොඩ්ඩක් try කරන්න. දැන් ඇත්තටම 11 වසරේ ඉගෙන ගන්න තියෙන්නේ. ඔය ටික ඉගෙනගෙන තියෙන්නේ දැන් මේ වෙනකොට මම හිතන්නේ ඉස්කෝලේ තුල පාඩම් ඉවරයි. හරි? දැන් අද අපි ඉගෙන ගන්න දාගන්න මාතෘකාවද අද මාතෘකාව දාගන්න සමාන්තර ශ්‍රේණියක සමාන්තර ශ්‍රේණියක සමාන්තර ශ්‍රේණියක මුල් පද එන්හි මුල් පද එන්හි
මුල් පදයෙන්හි ඓක්‍ය 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 අද පාඩම මේක. right. හරි එතකොට දැන් මේ පාඩම මම මේ කතාව මම හිතන්නේ මේ 9 වසරේදීත් කියලා දෙලා. 9 වසරේදීත් මම මේ කතාව කියලා දෙනවා මේ පාඩමට අදාළ කතාව. දන්නවද? දැන් ඔන්න එක මේ මට රට මතක නැහැ. මේ රට මතක නැහැ. පොඩි කොල්ලෙක් ඉඳලා තියෙනවා මේ 4 5 වගේ වසරක. හරි මම පස්සේ කියන්නම් මේ කොල්ලගේ පොඩි කොල්ලගේ මම පස්සේ කියන්නම්. මේවත් අහලා තියෙන කතාවක්. පොඩි කොල්ලෙක්. මේ යකා මේ ප්‍රයිමරි පන්තියන්නේ. ප්‍රයිමරි පන්තියක ඉගෙන ගන්නවා. කොහොම හරි ඒ ඉස්කෝලේ මේ එදා ඒ දවසේ ප්‍රයිමරි පන්තියේ ඒ ගුරුවරයා එන්නේ නැල්ලු. හරිද? ඒ ඉස්කෝලේ වැඩ කරන වෙන ගණිත ගුරුවරයෙක් ඒ ප්‍රයිමරි පන්තියට දැන් යවනවා මේ දැන් අපෙත් එහෙමනේ. මේ ගුරුවරයෙක් නැත්තම් යනවනේ. අන්න ඒ වගේ යවනවා ඔය පන්තියට පොඩි නේ. උන්ට මොන හරි එකක් දුන්නොත් උන් ඉතින් පැය ගාණක් අල්ලනවා. ඒ හැපිනේ. ඉතින් මේ ගණිත ගුරු තමයි මෙයා යනවා ගිහිල්ලා ඉවරලා මේ පොඩි උන් ටික උන්ට කියනවා එකේ ඉඳන් 10 වෙනකන් ඉලක්කම් ලියලා එකට එක එකතු කරන්න කියලා. එකට දෙක එකතු කරන්න ආයෙකට 3 එකතු කරන්න ඔය විදිහට එකේ ඉඳන් 10 වෙනකන් ඉලක්කම් සෙට් එක ලිව්වා. ඒ ටික එකතු කරන්න කියනවා. හරිද? ඒකල මේ මිනිහාගේ පොඩි පුරුද්දක් තියෙනවා මිනිහට මේ නිදා ගන්නවා මිනිහා නිදා ගන්නවලු. කියන්නේ ගුරුතුමා හොඳට නිදා ගන්නවලු. හරි? දැන් මිනිහා හොඳට සැදී පැහැදිලි දෙ දුන්නා. ඒ පොඩි උන්ට වැඩේ දුන්නා මිනිහා ටෙස්ට් එක හදාගත්තා. මිනිහා නිදා ගන්න දැන් ලෑස්ති වෙනවා නේ. නිදා ගන්න යනකොට මෙන්න පොඩි එකෙක් කියනවලු මේ සර් ඉවරයි. වැඩේ කරලා ඉවරයි කියලා. උන්ට ටිකක් අවුල් වගේලු පොඩි උන්නේ. 4 5 පොඩි උන්. උන්ට පුළුවන් ඒ ඔච්චර එකක් කරන්න. අල්ලා කොහොම හරි හරි අරන් වරි අරන් එනවා බලනවා සර් එකතු කරලා බලනවා. අර එකතු කරලා බලනවා අම්මට උඩ බලනකොට හරි. පොඩ්ඩක් නෑ මල පැන්නලු මේක ඉක්මනට හදුවනේ. නිදා ගන්නත් නැහැනේ. ඊළඟට කියනවා මේ හරි. අනේ හරි එහෙනම් එකේ ඉඳන් 100 වෙනකන් ලියපන්. ලියලා එකට එකතු කරපන් කියලා. පොඩි එකෙක්ට උක දැන් 4 වසරේ එකෙක්ට අපේ එකෙක්ට ගිහින් දුන්නා නම් එකේ ඉඳන් 100 වෙනකන් ලියලා එකතු කරන්න කියලා. දානව නෑමක් නේ. කරන්න බෑනේ. දැන් මේ එකලා කොහම හරි වැඩේ දීලා ගුරුතුමා නිදි. මම නිදා ගන්න පොඩ්ඩක්. විනාඩි 2 3ක් යන්න නැහැ මිනිහා සර් ඉවරයි. එයා මල පනිනවා දැන්. හරිද? මල පනිනවා යා කොහොමද? විනාඩි 5ක් යන්න කලින් වැඩේ ඉවරයි මේ. බොරු ෂුවර් එකටම බොරුවක් ඒ පොඩි එකට එච්චර එහෙම එකතු කරන්න බෑ. වරෙන් එනවා. මිනිහා කොහොම හරි ගණන් හදලා බලනවා වැඩේ. එහට ටිකක් වෙලාවක් යනවා ওই ටික එකතු කරගන්න. ඉතින් අපිටත් එහෙමනේ සෑහෙන වෙලාවක් යනවනේ මිනිහා එකතු කරලා බලනවා වැඩේ හරිද කියලා. මට සිරි බලනකොට වැඩේ හරි. මූ හරියටම හදලා. මූ දැනගන්නවා වැඩේ හරියන්නේ නැහැ. මූ හිටියොත් හරියන්නේ නැහැ. මූ ඉස්කෝලෙන් අස් කරනවා. ඒක තමයි කතාව. ඉස්කෝලෙන් අස් කරනවලු. ඒ ඉස්කෝලෙන් අස් කරාලු. ඊපස්සේ කොහොම හරි ඔය මේ එයා ඉස්කෝලෙන් අයින් වෙලා වෙන ඉස්කෝලයකට එහෙම ගිහලා ඉගෙනගෙන එයා ඒ පොඩි කාලේ 4 5 වසරේදී ඒ කරපු දේ පස්සේ කාලේ එයා ගණිතයට අරන් එනවා. මිනිහාගේ නම හෙන්රි වික්ස් ගණිතඥයෙක්. එයා ඒ පොඩි කාලේ කරපු දේ ඒ සංකල්පය වැඩි දියුණු කරලා අපිට ලස්සනට සූත්‍රයක් දීලා තියෙනවා. එයා තමයි ඒක වැඩි දියුණු කරන්නේ හෙන්රි වික්ස්. ඔය තමයි නිදාන කතාව. කතන්දරේ නිදාන කතාව. මේකේ නිදාන කතාව. මේක මොකක්ද ඇත්තටම අපිට ශ්‍රේණියක් දුන්නම ශ්‍රේණිය පද කිහිපයක එකතුව ගන්න. මම මේ මෙයා හඳුනලා දුන්නේ මේ. එයා පොඩි කාලේ කරපු එක මම චුට්ටක් කරලා පෙන්නන්න. හරි. පොඩි කාලේ කරපු වැඩේ මේ ඇත්තද දන්නේ නැහැ. එයා පොඩි කාලේ කරලා තියෙන වැඩේ මෙහෙම වැඩක්. එකේ ඉඳන් මිනිහා මෙහෙම ලියලා තියෙනවා නම්බර්ස් 1 2 3 4 5 6 7 8 9 10 මෙහෙම ලියලා තියෙනවා. නම්බර්ස් ටික ලියලා මේ පොඩි කොල්ල කරලා තියෙන වැඩක්. මෙයාවයි මෙන්න මේ කෙලවරේ ඉන්න කෙනාවයි එකතු කරලා තියෙනවා මෙහෙම. 11යිනේ. අද කරලා තියෙනවා. ඊළඟට මෙයාවයි මේ දෙකයි මෙන්න මේ 9යි මෙයා එකතු කරලා තියෙනවා. 11යිනේ. 9 10 11යි. ඊළඟට මෙයාවත් එකතු කරලා තියෙනවා මෙයා ඒත් 11යි.
ඊළඟට මේ දෙන්න 11යි. මේ දෙන්න 11යි. right. එකතු කරලා තියෙනවා මේ. මේ 11 ඒවා තියෙනවා 1 2 3 4 5. එයා කරලා තියෙන වැඩේ මේ 11 5න් ගුණ කරලා තියෙනවා. 5 වරක් 1 5යි. 5 වරක් 1 5යි 55යි. ඔන්න එකතු කරලා මේ පිටත් ඔළුවේ අමාරුවක් තියෙනවා නම් පුළුවන් බලන්න. එකතු කරලා බලන්න මේ වැඩේ හරි. හරිද? 100ටත් මිනිහා මේ වැඩේමයි කරලා තියෙන්නේ. 100ටත් මිනිහා මේ වැඩේමයි කරලා තියෙන්නේ. එයා කරලා තියෙනවා වැඩ. එයා එකේ ඉඳන් 100 වෙනකන් ලියලා මේ පොඩි කොල්ලා 1 2 3 4 right මේ පැත්තෙමුත් අපි බලමු. අපි ගමු නිකන් 98 අපි 96න් වගේ ගමුකෝ නේද? 96 97 98 99 මේ පැත්තෙන් 100. right. එයා කරලා තියෙන වැඩේ අර වැඩේම තමයි. මේ 1යි මේ 100යි එකට එකතු කරනවා. 101යි. හරි. ඊළඟට මේ 2යි 99යි එකට එකතු කරනවා. කීයද? 101යි. ඊළඟට මේ 3යි මේ 98යි එකට එකතු කරනවා 101යි. ඔය විදිහට 101 යුගල් තියෙනවා 50. මස් කීයද? 50ක් තියෙනවානේ. 101 ඒවා 50ක් තියෙනවා. යුගල් ගියාම මේ යුගලයක්නේ. මේ යුගල මේ දෙකයි. ඔය මෙතනින් දෙකයි 2 2. 50න් ගුණ කරලා තියෙනවා මිනිහා මේ. බිඳුවරක් 1 බිඳුවයි බිඳුවයි බිඳුවයි. පස්සරක් 1 5යි. පස්සරක් බිඳුව බිඳුවයි පස්සරක් 1 5යි. බිඳුවයි 5යි බිඳුවයි 5යි. 5050යි. මෙයා මේ විදිහට තමයි හදලා තියෙන්නේ. පොඩි කාලේ. පොඩි කාලේ මේ විදිහට හදලා තියෙනවා. දැන් ඒකෙත් ලොකු ශ්‍රමයක් යනවා මේ වැඩේ කරන්න. මේ ඔළුව තියෙන කෙට්ට නම් පුළුවන් අවුලක් නැහැ. ලොකු ශ්‍රමයක් යනවා. right. එතකොට මේක වළක්වන්න මේ ගණිතක් පස්සේ කාලෙක හදලා දුන්න අපිට සූත්‍රයක්. හදලා දුන්න සූත්‍රයක්. SN සූත්‍රය. SN සූත්‍රය. පද ගණනක ඓක්‍ය හොයන්න. හරි. පද ගණනක ඓක්‍ය හොයන්න තමයි මෙයා එක දුන්නේ අපිට. right. SN සූත්‍රය. SN සමානයි n බෙදීම 2 වාරයක් n බෙදීම 2 වාරයක් 2යි ධන n ඍණ 1 වරක් t. right. මෙන්න මෙහෙම සූත්‍රයක් යා ලෝකෙට දායාද කරා. හරිද? මේක තමයි අපි පද ගණනක ඓක්‍ය හොයන සූත්‍රය. පද ගණනක ඓක්‍ය හොයන්නේ මේකෙන්. හැන්දලිද මේ වැඩේ. සූත්‍රය. එතකොට මෙයා විතරක් නෙමෙයි තියෙන්නේ. අන්න ඒකත් ඊළඟට වැදගත්. හරි? මෙයා විතරක් නෙමෙයි තියෙන්නේ. සූත්‍ර දෙකක් තියෙනවා. හරිද? සූත්‍ර දෙකක් තියෙනවා. ඊළඟ එක තමයි SN සමානයි n බෙදීම 2 වාරයක් a ධන l. සූත්‍ර දෙකක් තියෙනවා. පද ගණනක ඓක්‍ය හොයන්න දෙකක් තියෙනවා. හරි? right. මෙතනට එනකන් වැඩේ හරිද? right. එතකොට ඔන්ලයින් ඉන්න අය මං පුතේ මේක මේ තව චුට්ටකින් කට් වෙයි. විනාඩි 4කින් විතර කට් වෙනවා. එතකොට මේ ඊළඟ ලින්ක් එක මං ආපහු ෂෙයා කරනවා ඔයාලට. ඊළඟ ලින්ක් එකෙන් ආපහු ජොයින් වෙන්න හේතුව මේ අපි මේකට සල්ලි දීලා අරගෙන නැහැනේ. සල්ලි දීලා අරන් නැති හින්දා මේ අපිට එක දිගට මේක කරන්න බෑ. ඒ හින්දා මං ඊළඟ එක ලින්ක් එකත් අපේ group එකේ දාන්න. කොහොම ෂෙයා කරන්නම් දැන්. එතකොට ඊළඟ ලින්ක් එකෙන් එන්න ඊළඟට මේ ඔබතුමිය මං හිතන්නේ පන්ති ආවේ නැහැ. මම නම කියන්නේ නැහැ හේතුව මේ මම මේක YouTube එකට දානවා. මේ වීඩියෝ එක මම YouTube එකට දාන ඉඳන් මම නම කියන්නේ නැහැ. ඔබතුමී ඇයි මට මැසේජ් එකක් දාන්න. මට මැසේජ් එකක් දාන්න. යන්නේ නැහැ. පන්තියට එන්න ඕන. නේද? එහෙනම් පන්තියට එන්න ඕන. මොන ප්‍රශ්න තිබ්බත් ප්‍රශ්න අපිට තියෙනවා. මොන ප්‍රශ්න තිබ්බත් පන්තියට එන්න ඕන. හරි? right. එතකොට තව චුට්ටකින් මේ කට් වෙයි. කට් වුණ ගමන් මම දාලා තියෙන ලින්ක් එක ඊළඟ ලින්ක් එක මම දාලා තියෙන්නේ. ඒ ලින්ක් එකෙන් ආපහු ලොග් වෙන්න ආයෙ ඔය විදිහටම යනවා. හරි? ඊළඟට පන්තියට එන්න ඕන. පන්තියට එන්න ඕන. ආවේ නැත්නම් ගුටි දෙන්නේ මං ආයෙ ආපුවම් පන්තියට. හරි? right. එතකොට මේ සූත්‍ර දෙක හරිද? කොල්ලෝ? සූත්‍ර දෙක හරිද? මේක ලියාගත්තද? ලියා ගන්න ඕනේ ඉතින්. ලියා ගන්න. ලියා ගන්න.
ඊළඟට ලියා ගන්න. සූත්‍ර දෙක ලියා ගන්න. සූත්‍ර දෙක ලියාගත්තා. ඊළඟ අපි SN සූත්‍රය කියලා කියන්නේ. SN. හරි? සූත්‍ර දෙක හරි. right. එතකොට දැන් මේ සූත්‍ර දෙකේ අර්ථය බලන්න ඕන. මේ තියෙන කට්ටියගේ කවුද මේ කියලා. ඒක බලන්න එපා. නේ? මේ කවුද කියලා අපි අවබෝධ කරගෙන ඉන්න ඕන. right. අපි බලමු. මේ කට්ටිය පිළිවෙලින් අපි බලාගෙන යමු. right. n තියෙනවා. n ගණන. පද ගණන. පද ගණන. right. ඒ දන්න එකක්. ඒ කියන්නේ කවුද? මුල් පදය. මුල් පදය. මුල් පදය. right. වෙනමයි මොනවද තියෙන්නේ? D කියන්නේ මොකද්ද? hello. okay. හරි හරි. right. ඊළඟ කියන්නකෝ. ඒ කියන්නේ පොදු මොකද්ද? පොදු අන්තරය. පොදු අන්තරය. D කියන්නේ පොදු අන්තරය. right. වෙන මොනවද අපිට තියෙන්නේ? ආ මේ සූත්‍රය බලන්න. මේ සූත්‍රයේ තව එක්කෙනෙක් ඉන්නවා මේ නොදන්න කෙනෙක්. L. එයාට තේරුමක් තියෙනවා. අවසාන පදය. මේ ශ්‍රේණියේ අවසාන පදය. මේකට කියන්නේ අවසාන පදය. ශ්‍රේණියේ අවසාන පදය. මේ අවසාන පදය. හරිද? ගැටලු තියනවාද ඒකේ? ගැටලු තිබ්බද? හරි? ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා. SN. n පද ගණනක ඓක්‍ය එකතුව. n පද ගණනක ඓක්‍ය කියලා කියන එකතුව. ඓක්‍ය. right. ඒක මේ තේරුම ටික දැනගෙන ඉන්න ඕන ගණන් හදන්න. අර තේරුම් ටික දැනගෙන ඉන්න ඕන. පැහැදිලි? අවුල් තියනවාද? මේක එක පැහැදිලි කරගන්න පුළුවන්ද? right. මේකත් ලිව්වා. මේකත් ලියා ගන්න. ඒ ටිකත් ඕන. නැත්නම් අමතක වෙනවා. අමතක වෙන හින්දා ලියා ගන්න. ලියා ගන්න ඕනේ මේ ගෙදර ඉඳන් මම ඔන්ලයින් හිටියම මේ ලියා ගන්න ඕනේ මම දැන් පන්ති ආපුවම මම නෝට් එක බලනවා හරි මට පෙන්වන්න ඕනේ මේ නෝට් එක ලියලා තියෙන්නේ ඒ ටික පෙන්වන්න නම් වෙනවා ඈ නේ රයිට් හරිනේ රයිට් අපි මේකෙන් ගාණක් හදලා බලමු ගාණක් හදමු පොඩි සූත්‍රය මතක තියාගන්න මම මේ පැත්තේ තියන්න සූත්‍රය මේ පැත්තෙන් අපි ගාණ හදමු. ඒතර නැවත බලන්න ඕනේ නැහනේ මොකද රයිට් අපි මේක බලමු බලන්න පොඩි ගාණක් හදමු රයිට් මේ වගේ ගාණක් 6 9 12 පොඩි ගාණක් තියෙනවා 6 9 12 කියලා ඔන්න ශ්‍රේණියක් සමාන්තර ශ්‍රේණියක් මුල් පද 11ක ඓක්‍ය මුල් පද 11ක ඓක්‍ය සොයන්න right මුල් පද 11ක එකතුව හොයන්නේ කියලා කියන්නේ මේ රටාවේ. එතකොට මේ රටාවේ පද තුනක් තියෙනවා. දැන් පද ගණන හොයන්න පුළුවන් අපිට. ඒව දන්න. ඒව ඉගෙනගෙන තියෙනවා. දැන් කාට හරි කෙනෙක්ට පුළුවන් මේක ඕන්න දැන් මේ 11ක් නේ. 11ක් හොයලා නේද? ඔළුවේ අමාරු කාර්යෝ ඉන්නවනේ නේද? පද ගණන හොයලා තව මෙයාට එකතු කර යනවා දිගට. දැන් මේ 6ට 3ක් එකතු වෙලා 9 ඇවිල්ලා තිනවා. 9ට 3ක් එකතු වෙලා 12 ඇවිල්ලා තිනවා. 12ට 3ක් එකතු කරලා ඊළඟ එක ගන්නවා. ඔය විදිහට 11ක් හොයලා 11 එකතු කරලා කාට හරි පුළුවන් මට උත්තර ගන්න පුළුවන්
නේද? හැබැයි අපි පාවිච්චි කරන්නේ මෙයා. ඇයි එහෙම වට යන්නේ නේ? මෙහෙම අල්ලන එක මෙහෙම අල්ලන්නේ නැහැ නේ. එහෙනම් අපි මෙයා පාවිච්චි කරන SN සූත්‍රය. රයිට් SN සූත්‍රය පාවිච්චි කරමු. SN සමානයි n බෙදීම 2 වාරයක් 2යි a ධන n ඍණ 1 වරක් d. රයිට්. දැන් අපි මේ කරුණු ටික බලමු මේකේ තියෙන කට්ටිය මේකට දාන්න. බලන්න පද 11ක්. පද 11ක ඓක්‍ය. එහෙනම් පද 11යි. S11. n n කියන්නේ පද ගණන. පද ගණන 11යි. අපිට හොයන්න කියන්නේ 11ක්. 11. බෙදීම 2. බෙදීම 2. right. 2 ගුණ කිරීම. ඒ කියන්නේ මුල් පදය. මෙන්න මුල් පදය. මුල් පදය 6යි. මුල් පදය 6යි. n නැවත ඔන්න 11 තියෙනවා. අඩු කිරීම 1 තියෙනවා. t කියන්නේ කීයද? අසුපදයෙන් පෙර පදය අඩු කරන්න පොදු අන්තරයට. මේ බලන්න 9යි 9න් 6ක් අඩු වුණොත් 3යි. 3යි. right. සුළු කරමු බලන්න. දැන් සුළු කරන්න. 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 එතකොට මං කරලා දීලා තියෙන්නේ දැන් සුළු කරන්න. උත්තරේ ගන්න බලන්න. උත්තරේ ගන්න. කොහොමද පළවෙනිට සුළු කරන්නේ? වරහන් අස්සනේ. වරහන් අස්ස. ඉතලා මෙයා සුළු කරන්න වෙන්නේ අපිට මේ බලන්න. 10 අඩු sorry 11 අඩු කිරීම 1. 11න් එකක් අඩු කරනවා පළවෙනියට. 11න් එකක් අඩු කරපුවම 10යි. 10 වරක් 3 30යි. 30යි. මෙතන දෙවරක් 6 12යි. right. මෙන්න මේ ටික හරි. මේ ටික සුළු කරලා දෙන්න. ඊට පස්සේ මේ 30යි මේ 12යි එකතු කරන්න වෙනවා. නේ? 42යි. 42යි. මෙතන තියෙන්නේ ಗುಣ කිරීමක්. වරහණක් කියන්නේ ಗುಣ කිරීමන්නේ. right. දැන් මොකද වෙන්නේ? 42 නම් අපිට දෙකෙන් බෙදන්න පුළුවන් නේ. දෙකට දෙකේම 1යි. 42ට මෙතෙන්ට 2යි මෙතෙන්ට 1යි. 21යි. 21 අපිට 11න් ගුණ කරන්න තියෙන්නේ. 21 11න්. 1යි 2යි 1යි 2යි. right. කීයක් එනවද? 231ක්. 231ක්. එහෙනම් පද 11ක මේ රටාවේ පද 11ක එකතුව 231ක්. පද 11ක එකතුව 231යි. වැඩේ ක්ලියර්. සිම්පල් දෙයක් නැති. මහා දෙයක් නැහැ. හරි. ඔබතුමීට ගැටලුවක් තියනවද? බලන්න. කියන්න බලන්න ඔබතුමීලාට. මට මේ chat එකට දාන්න මේ හරිනම් හරි. හරි කියලා මැසේජ් එකක් දාන්න පුතේ. මොකද මම ඔයාලා මේ ඔන්ලයින් ඉන්නෝ කියලා මේ දැක්කට මේ ඔයාලා වැඩ කරනවද කියලා දන්නේ නැහැ. ඒකින්ද හරි මේකේ ගැටලුවක් තියෙනවා නම් ආය අහන්න. හරි. මේ මයික් එක ඔන් කරලා අහන්න. මේ ප්‍රශ්නයක් නැහැ හොඳේ. මයික් එක ඔන් කරලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහන්න. සී ගැටලුවක් නැහැ. හරිද? ඒකටවත් හරි කියලා දාන්න මැසේජ් එකක් දාන්න බලන්න. හරි කියලා දාපල්ලා. මැසේජ් එකක් දාන්න. මේ හරි ඒක තේරුණා නම් තේරුණා කියන නැත්තම් දාන්න. මගේ WhatsApp එකට හරි දාන්න ඈ. හරි. එතකොට ඔන්න ගානක් හැදුවා. හරිද මේ ගාන? ප්‍රශ්න තියෙනවද? right. තව ගානක් බලමු. තව ගානක් බලමු. මේ විදිහම ගානක්. අපි මේ ගානෙම බලමු නේ. 3 6 9 12. right. මේ ගානෙම පද 9ක. right. පද 9ක. right හරිලු. ප්‍රශ්න නැහැ. හරි බොහොම හොඳයි. වැඩේ තේරුම් නැත්නම් අහන්න ඕනේ. හරි. මැසේජ් එක ආවා හරි කියලා. හරි. මෙන්න දැන් ඔයාලගේ ගාන 3 6 9 12. පද 9ක ඓක්‍ය හොයන්න. පද 9ක ඓක්‍ය. right. මෙයා දාන්න බලන්න ටක් ගාලා. ඔව් පළවෙනියා. ඇයි මෙයා තමයි මම කතා කරේ නෑ. මෙයා ගැන හිතන්නත් එපා. මෙයාගේ. මෙයා දාලා මට උත්තරේ ඒකක් දාන්න WhatsApp එකට. ඔයාලා මට WhatsApp එකට දාන්න නැත්නම් මේකේ chat box එකක් තියෙනවනේ. මේකට හරි කමන්නේ දාන්න. ඒ උත්තරේ අපි බලමු හරිද කියලා. right. ටක් ගාලා. පද 9ක පුතේ. පද 9ක ඈ. පද 9ක. ඔයා හදන්න පුතේ පද 9ක. 9ක තමයි ඕන. 3 ඔයාලට පේන්නේ නැත්නම් මම ආයෙ කියන්නම්.
3 6 9 12 කියන ශ්‍රේණියේ පද 9ක ඓක්‍ය තමයි හොයන්න ඕන. පද 9ක එකතුව. හරිනේ? එස්සෙන් සූත්‍රය දාන්න එස්සෙන් සූත්‍රය. ඔය ගණන් හදනකොට හැබැයි හැම වෙලේම මේක ලියලා ඉන්න. එරුණාද? විභාගෙදි මේක ලියනවටත් ලකුණක් ලැබෙන්න තියෙන chance එකක් තියෙනවා. එහෙනම් මේක හැම වෙලේම ලියන්න. අවබෝධ කරගන්න බලන්න. පද 9ක S 9යි. n කියන්නේ 9. පද ගණන 9යි. පද ගණන 9යි. 9 බෙදීම 2. ඊළඟට 2 ලිව්වා. ඒ හොයන්න ඕන. ඒ කියන්නේ මුල් පදය. මම තේරුම දුන්නා මුල් පදය. මුල් පදය 3යි. මුල් පදය 3යි. n කියන්නේ 9 තමයි. අර 9ම තමයි. ඇයි? පද 6 කියලාද මං හැදුවේ? එහෙමද? වැරද්ද තිබ්බද ඒකේ? කියන්න එපැයි. දැන්ද දැක්කේ? මරු ළමයි. හරි දැන් කරන්න දැන්. දැන් කරන්න දැන් දැන් ඒක ගියා දැන් අලුත් ගාන. එහෙනම් දැන් කරන්න දෙයක් නැහැ. හොඳේ. මේ ඔන්න අර මේ පළවෙනියට හදපු ගානේ මේ මොකද්ද මේ අපි දාලා තියෙන්නේ පළවෙනි පදේ කියලා හයලු ඈ. අර දාලා තියෙන්නේ මන් දන්නේ නැහැ මං ආයේ වීඩියෝ එක ආපහු බලන්න ඕන මං. රෙකෝඩ් වෙනවනේ රෙකෝඩ් එක මං බලලා ඉවරලා ඒක මම YouTube එකට දානකොට එනම් මං දාන්නම්. ඒකේ මේවයි කියලා. හරි. කරන්න දෙයක් නැහැ. රයිට් මුල් පදේ ඈ. මුල් පදේ. හොඳට මතක මුල් පදේ එන්නේ. n 9යි. 9 ඍණ 1යි. d කියන්නේ 6න් 3ක් අඩු කරපුවාම 3යි. කලින් ඒ රටාව මොකද්ද මට කියන්නකෝ. ඒ මං කලින් දුන්න ගානේ මොකක්ද තිබ්බේ? 6 9 12 නේද? 6 9 12 නේද පටන් ගත්තේ? 6 9 12 කියලා නේද ශ්‍රේණිය පටන් ගත්තේ? ශ්‍රේණිය ලියාගත්තේ නැහැ? කොටිය කන්නේ බෑ. මටත් මතක නැහැ ශ්‍රේණිය. 6 9 12යි. 6 9 12 දාපු හින්දා තමයි මුල් පදේ 6 දැම්මේ. දෙන්න හිතෙනවා ගුටි මාත්දලෝ ඇයි ඒක වැරදුනේ කියලා. එහෙම නැහැ. දැන් කලින් ගානේදී පුතා මේ අපි පටන් ගත්තේ ශ්‍රේණිය 6න්නේ. පටන් ගත්ත කෙනා තමයි මුල් පදය. හරිද? 6 ගත්තා. දැන් මෙතන තියෙන්නේ 3නේ. 1යි 3 දාන්නේ. හරිද? කලින් ශ්‍රේණිය මන් දැම්මේ 6 9 12. හරිද? දැන් ශ්‍රේණිය පටන් ගන්න තියෙන්නේ 3 6. දැන් මුල් පදේ 3. දැන් 3. රයිට් එහෙනම් හරි. ඒක ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. නැත්තම් ආයේ මාත්‍යයන් අවුල් වුණා ඒක මොකද්ද කියලා. හරි. 9 එකක් අඩු කරොත් කීයද? කියන්න මට කියන්න. රයිට්. එන්න අපි මේ ಗುಣ කරලාම ලියමුකෝ නේද? 8යි. 8 වරක් 3 ಗುಣ කරා ටක් ගාලා. දෙවරක් 3 6යි. ಗುಣ කරන්න ටක් ගාලා. මෙතන තියෙනවා 9 බෙදීම 2ක් 9. එතකොට මේ දෙන එකතු කරන්න තියෙන්නේ. මෙතනින් 4ක් තියෙනවා 6ක් තියෙනවා 10න් බිඳුවයි 3යි 30යි. 9 බෙදීම 2 ගුණ කිරීම 30. රයිට්. මොකද වෙන්නේ? මෙයාට 1යි. මෙයාට 15යි. රයිට්. 9 වරක් 15. 9 වරක් 15. 9 වරක් 15. ගන්න 9 වරක් 15 කීයද? 9 වරක් 15 135යි. අන්න පද 9ක ඓක්‍ය හෙව්වා. පද 9ක ඓක්‍ය හෙව්වා. රයිට්. පද 9ක ඓක්‍ය හෙව්වා. රයිට්. එතකොට මම ඔයාලට තව වැඩක් දෙනවා. මේ පැත්තේ මේක හරිද? මේ ගණන් හරිද? අග්ගල මකමුවා. අපි අද පාඩම ඉවර කරගන්න ඕන කොහොම හරි. හරි. ඊළඟට බලන්න මෙහෙම ඊළඟට බලන්න මම මෙහෙම ගණන් කීපයක් හදාගෙන යන්න. දැන් ඔන්ලයින් ඉන්න කට්ටිය නේද? ඔන්ලයින් ඉන්න කට්ටියත් හදාගෙන යන්න. මම මෙහෙම දෙන්නම් පේනවා ඇතිනේ. රයිට්. මේක 25 20 15 මුල් පද 15ක දාන්නකෝ. මුල් පද 15ක. රයිට්. මුල් පද 15ක ඓක්‍ය දෙන්න. ඔන්න පළවෙනි ගාන. රයිට්. ඊළඟට ඍණ 20 ඍණ 10 බිඳුව
අන්න මෙයාගේ දෙන්න මුල් පද කීයක දෙමුද? කීයක වගේ දෙන්නද? 10ක? 11ක. 11ක. ඔන්න දෙවෙනි ගාන. හරි. මේ ගණන් දෙකෙන් ඔය අල්ල ගන්න පුළුවන් වැඩේ. රයිට් ටක් ගාලා හදන්න බලන්න. මෙයා මුල් පද 15ක දෙන්න. මෙයා මුල් පද 11ක දෙන්න. එතකොට මේ බෝඩ් එක පේන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න මං ආයෙ වෙන කොහෙන් හරි ලියන්න. විසිපහ 20 15 මුල් පද 15ක අයික්‍ය හොයන්න ඍණ 20 ඍණ 10 බිඳුව මුල් පද 11ක අයික්‍ය හොයන්න. හරි? හරි. මං මේ ගාන හදන්න. හරි? ඔන්න මම ගාන හදනවා. මේ ගාන හදනවා. Sn සමානයි n බෙදීම 2 සූත්‍රය ලියන්න 2a ධන n ඍණ 1 වාරයක් d. right. බලන්න දැන් ඔන්න අපි හොයන්න තියෙන අපිට පද 15ක 15 n කියන්නේ 15 බෙදීම 2යි. ඒක දැම්මා ಗುಣ කිරීම a මුල් පදය මෙන්න පටන් ගන්න මුල් පදේ 25යි. 25න් පටන් ගන්න මුල් පදය. හරිද? ඉති ගැටලුවක් නැහැ මේ තමයි පටන් ගන්න. මේ තියෙන කෙනාගෙන් තමයි මෙයා තමයි මුල් පදය. හැම වෙලේම මෙයා. හරිද? right. ඊළඟට එකතු කිරීම අපිට n කියන්නේ 15 ඍණ 1යි. t කවුද? අන්න දැන් ඊළඟ එක වැදගත් එක. t මේ බලන්න 20න් තමයි 25ක් අඩු කරන්නේ. මේක අවබෝධය තියෙන්න ඕන මම අර මුලම කිව්වනේ සමාන්තර සයිඩි පටන් ගන්නකොට මුලම 20න් තමයි අපි අඩු කරන්නේ 20න් අඩු කරන්නේ 20න් අඩු කරොත් 25 ඍණ 5 වෙන්නේ ඍණ 5 එහෙනම් ಗುಣ කරන්න තියෙන්නේ මට ඍණ 5කින් ඍණ 5කින් තමයි ಗುಣ කරන්න තියෙන්නේ අන්න ඕව වැදගත් හරි දැන් අර සමහර ළමයි එන්නේ නැහැ නේ නේද අර සමහර ඔන්ලයින් ඉන්න ළමයි එන්නේ නැහැ පන්ති එතකොට මේවා දාන්නේ නැහැ සමහර ලාවට එතන මගෙන් අහන්න ඕන ඒවා ආය ආපුවාම පන්ති ආපුවාම අහන්න ඕන හරි 14යි නේ 15 එකක් අඩු වුනම 14යි 14 ගුණ කරන්න ඕන අපිට කීයෙන්ද 5න් හැබැයි ඍණ 5න් ගුණ කරන්න ඕන ඉස්සෙල්ලා ගුණ කරගනිමු 5 වරක් 4 20න් බිඳුවයි දෙකක් ඉතිරි 5 වරක් 1 5යි 6යි 7යි ඍණ 70යි ඍණ 70යි right ඒක ලියා ගන්න ඍණ 70 ඍණ 70ක් තියෙනවා එතන තියෙන එකතු කිරීම මෙතන 25 දෙකක් කියන්නේ 50යි right දැන් මෙයා සුළු කරගන්න ඕන මෙයා සුළු කරගන්න ඕන හරි මේ බලන්න ඍණයි ධනයි ඍණයි ධනයි ගුණ කරොත් ඍණ එහෙනම් 50 ඍණ 70 50 ඍණ 70 ඒ ගැටලු තිබ්බද හරි ඇයි මේ ඍණ ලකුණෙන් ඍණ ලකුණෙන් මෙයා ගුණ කරන්න ඍණ ලකුණෙන් ගුණ කරන්න හරි එතකොට මෙයා ධන ඍණ ගුණ කරොත් ඍණ 70යි right එහෙනම් මොකද්ද මේකෙන් උත්තරේ වෙන්නේ මේකෙන් උත්තරේ මොකද්ද වෙන්නේ 50න් 70ක් අඩු වුණොත් 20යි මොන 20ක්ද මේ මොන 20ක්ද රයන්න දාන්න එපා ඍණ 20 රයන්න දාපුවම කැතයිනේ වචනේ නේද ඍණ 20යි හරි බෙදන්න පුළුවන් මේ එකට දෙකේවා 1යි ඉස්සර දෙකේවා 10යි හැබැයි ඍණ 10යි ඍණ 10 15න් ගුණ වුණොත් කීයද ඍණ 150යි නෑ ඍණ 150 හරි එහෙනම් හරි ඍණ 150 හරිද එහෙම තමයි උත්තරේ එන්නේ හරි ඍණ 150 වැඩේ හරි හරි ඒක හරිනේ ඒක මම ගන්නම් රයිට් ඊළඟ එක බලමු ඊළඟ එක මේක තමයි සූත්‍රය මේකටත් අපි දාමු මේකේ කියන්නේ පද 11ක පද 11ක S11 රයිට් n කියන්නේ 11 11 බෙදීම 2යි එවරක් a කියන්නේ ඍණ 20 a කියන්නේ ඍණ 20 ඍණ 20 n කියන්නේ අපි 11යි 11 ඍණ 1යි
D කියන්නේ ඍණ 10න් 20ක් අඩු කරන්න. ඍණ 10න් මෙහෙම ලියා ගන්න නැත්නම් අමාරුයි වැඩේ ඈ. ඍණ 10න් අඩු කරන්න ඍණ 20ක්. මෙන්න මෙහෙම ලියා ගන්න වෙනවා. මෙහෙම ලියාගත්තොත් තමයි වැඩේ පුළුවන්. මේ බලන්න ඍණ ඍණයි ධන. ධන 20යි. ඍණ 10යි ධන 20යි. ධන 10යි. ධන 10යි. ධන 10යි. රයිට්. එහෙනම් මෙයා ගුණ කරන්න ඕන ධන 10යි. හරි. මේ ටික හොඳට ඔළුවේ දා ගන්න ඕන. හරිද? මේ ටික ගන්න. රයිට්. දැන් හරි. ඊළඟට මේ බලන්න 11න් එකක් අඩු වුණාම 10යි. 10 වරක් 10 කියන්නේ මෙතනින් 100ක් එනවා. ඊළඟට මේ බලන්න දෙවරක් 20 40යි. හැබැයි ඍණ. මෙයා ධන, මෙයා ධන, මෙයා ඍණ. මෙයා ධන, මෙයා ඍණ. ධනයි ඍණයි ඍණ. ඒකින්ද ඍණ 40යි. ඍණ 40යි. 11 බෙදීම 2. right. දැන් මොකද වෙන්නේ? මේ දෙන්න අඩු වෙනවනේ. මේ දෙන්න අඩු වුණොත් 60යි. ධන 60යි. ධන 60යි. right. මේ බලන්න. දෙකට එකයි මෙයාට දෙකේවත් 30යි. කොතනද ධන? ගැටලුව තිබ්බේ. මෙතන. ඇයි මෙයා මේ දෙවරක් 20 40යි. හැබැයි මෙයා ඍණ. මෙයා ධන, මෙයා ඍණ. මේ බලන්න. පොඩ්ඩක් ඉන්න. මේ මුල් පදේ මම 20ක් දාගලා නේද? 25ක් එන්න ඕනේ. 25ක් සමා වෙන්න. එතන 25ක් එන්න ඕනේ. එතන ඔක්කොම වැරදිනේ. එතකොට 25යි. මෙතන 25යි. මෙතන 50යි ඈ. ඍණ 50ක්. ඔව් දෙවෙනි එක. ඒක නෙමෙයිනේ අපි හදා හිටියේ. හරිනේ හැදුවා නේද? ඉතුසර එහෙනම් කොයිකද? කීයද මෙතන තිබ්බේ මම 20 නේ. ඒ කියන්නේ මම බැලුවේ ඔය කිය. ඔයකද වැරද්ද? ඔව් මෙතන 40. ඔව්. ඇයි දැන් මෙහෙමනේ. මේ දෙන්න ගත්තොත් මේ දෙන්න විරුද්ධ જાතිය දෙන්නෙන්නේ. මෙයා ධන මෙයා ඍණ. එතකොට මේ දෙන්න අඩු වෙන එකයි වෙන්නේ. මේ දෙන්න අඩු වුණොත් 60යිනේ. 60යි. හැබැයි ධන 60ක්. ඇයි? වැඩි එක්කෙනාගේ ලකුණනේ දාන්නේ. නේද? වැඩි එක්කෙනාගේ ලකුණ දාන්නේ. ඒක පැහැදිලිද? වැඩි එක්කෙනාගේ ලකුණ දාන්නේ. ඔව් ඉඳලා නේද? ඉඳලා ඔය ටික මේ මඤ්ඤම් කරනවා. මෙයාට මෙයා කැපෙනවා. නේද? 30යි. දෙකකින් කැපුණාම. 30 11න් ගුණ කරන්න. 30 11න් 3යි 0.3යි. right 330යි. 330යි. IQ 330යි. හරිද? right. එහෙනම් ඔන්න ඒක හරි. 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 right. ඔන්න ඔය විදිහට අපිට මේ IQ හොයන්න පුළුවන්. IQ හොයන එකේ ප්‍රශ්න තියෙනද? තව එකක් අපි කතා කරමු නේ. දැන් මේ අපි කතා කරේ මේ පළවෙනි සූත්‍රයට දාලා. පළවෙනි සූත්‍රයට දාලා. right. ඒ දෙවෙනි සූත්‍රයට දාන්නත් එපේ. අපි දෙවෙනි සූත්‍රයට පොඩ්ඩක් දාලා බලමු. දෙවෙනි සූත්‍රයට දාන ගානක්. right. දෙවෙනි සූත්‍රයට අපි දාමු ගානක්. right. එන්න මේ වගේ ගානක් අපි නිකන් බලමු. මෙන්න ගාන. හරි. මේ ගානේ තියෙනවා පළමු පදය 12යි. පළමු පදය 12ක් හා E6. ඒ කියන්නේ 6 වෙනි පදය 32ක් වූ ශ්‍රේණියක. ශ්‍රේණියක ශ්‍රේණියක පද 6ක ඓක්‍ය. පද 6ක ඓක්‍ය. සොයන්න. right. දැන් මේ ගාන බලන්නකෝ. දැන් මේ වගේ ගානකදී මුල් පදය දීලා තියෙනවා. එතකොට පද 6ක් කියන්නේ මෙන්න 6 වෙනි පදය. 6 වෙනි පදය කියලා කියන්නේ අවසාන පදය. ඇයි අපේ පද 6ක තමයි ඓක්‍ය අහන්නේ. එහෙනම් දෙවෙනියා පාවිච්චි කරන්න පුළුවන් අපිට. පද 6ක SN සමානයි n බෙදීම 2 වාරයක් a ධන l. මෙයා පාවිච්චි කරන්න පුළුවන්. SN S6 කියන්නේ පද 6කයි හොයන්න කියන්නේ.
n කියන්නේ 6 බෙදීම 2යි. ඒ කියන්නේ කීයද? ඒ කියන්නේ මුල් පදය. මුල් පදය 12යි. 6 වෙනි පදය මෙන්න 6 වෙනි අවසානයේට මේ බලන්න. පද 6ක. පද 6ක. පද 6ක නම් මෙන්න 6 වෙනි පදේ දීලා තියෙනවා 32යි. 32යි. රයිට්. මෙයා දාලා අපිට හොයන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මෙයා දාලා හොයන්න පුළුවන්. රයිට්. මෙතනින් 2යි 2යි 4යි. මෙතන 4යි. ගුණ කිරීම 6 බෙදීම 2යි. මෙයාට 1යි. මෙයාට 22යි. 6 වරක් 2 12න් 2යි. එකක් ඉතිරි. 6 වරක් 2 12 1යි 13යි. 132යි. අන්න ඒ විදිහට හදන්න පුළුවන්. පළවෙනි පදය සහ අවසාන පදය දන්නවා නම් මේ විදිහට හොයන්නත් පුළුවන්. හරිද? ගැටලු නැහැ. ෂුවර්? රයිට්. තව එක ගානක් අපි හදමු. තව එක જાතියකින් මොන හරි ගානක් හදමු. ඊට පස්සේ මේ ඔයාලට හදන්න පුළුවන්. හරි? ඊට පස්සේ ඔයාලට හදන්න පුළුවන් මේ අවසානට හදන්නේ මම මේ ගාන සුපිරි ගාන අවසාන ගාන හදනවා. මේක හොඳ සුපිරි ගානක් වෙයි. රයිට්. බලමු මෙන්න මේ ගාන. මේ ගාන හදපුවම මම ඔයාලට මේ පොතේ තියෙන අභ්‍යාස ඔක්කොම ටික හදාගෙන එන්න පුළුවන් එන සතිය වෙද්දී. එන සතිය නෙමෙයි හෙට හදන්න පුළුවන් නේ. නෑ හෙට හදන්න එනවා. හෙට ක්ලාස් එකට හදාගෙන එන්න ඕන. හෙට බැරි හෙට බැරි වුණොත් ගුටි දෙනවා. ඒ කියන්නේ හෙට බැරි වුණොත් ගුටි දෙන්නේ. හරි? හෙට බැරි වුණොත් ගුටි දෙනවා. රයිට්. මෙන්න ගාන 20යි 25යි 30යි. තව තියෙනවා ඉදිරියට සමාන්තර ශ්‍රේණියක මුල් පද n ගණනක මුල් පද n ගණනක ඓක්‍ය 195 නම් එහි පද ගණන සොයන්න. එහි පද ගණන සොයන්න. රයිට්. මෙන්න ගාන අනසුපිරි ගානක් දීලා තියෙනවා. මොකක්ද දීලා තියෙන්නේ? 20 25 30 කියන ශ්‍රේණියේ මුල් පද n ගණනක. දැන් පද ගාන කියලා නෑ කීයද කියලා. පද ගාන කියලා නෑ. මේ කියලා ඒ ගානේ ඓක්‍ය ඒ පද ටික ඔක්කොම එකතු කරොත් 195යි. දැන් ඔයාලගෙන් අහන්නේ n වෙනි පද ගණන කීයද? n කියන්නේ පද ගණන. පද ගණන කීයද කියලා අහන්නේ. පැහැදිලිද? දැන් හොයමු බලන්න. සුපිරි ගානක් ඈ. සුපිරි ගාන මේ වගේ ගණන් එන්න පුළුවන්. අනිවාර්යෙන් එන්න පුළුවන් ගණන්. හරි? ඔයාලගේ 11 විභාගෙදී සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි එකට එන්නේ. එක ගානක්. ලකුණු 10ක එක ගානක් මේ. ඒ හින්දා මේ සමාන්තර ශ්‍රේණි වලින් කැලලයි, ගුණෝත්තර ශ්‍රේණි වලින් කැලලයි ඔහොම කලබෙමේ තමයි දාලා දෙන්නේ. ඒ හින්දා හොඳට මේක බලා ගන්න ප්‍රැක්ටිස් කරන්න. මොකද ලකුණු 10 මේකෙන් ලකුණු 10ක් ගන්නවා කියන්නේ nothing. හරිද? nothing. කිසි කේස් එකක් නැහැ. හයි සුපිරියට කරන්න පුළුවන් මේක කිසි ගැටලුවක් නැහැ. හරි? ඒ හින්දා මේ එහෙම කරමු. හරි. එතකොට ඊළඟට මේ ඔන්ලයින් ඉන්නේ පුතාලට මේක කට් වුණොත් පුතේ මේ වීඩියෝ ක්ලිප් මේ වීඩියෝ කට් වෙයි සමහර විට. කට් වෙච්ච ගමන් මේ මම තව ලින්ක් එකක් දාන්නම්. කට් වුණොත් ඒ ලින්ක් එකෙන් මේ මම දැන් දාන ලින්ක් එකෙන් එන්න. මෙන්න මේ ලින්ක් එකෙන් එන්න. මම ඒක දැන් දානවා අපේ group වලට. මේක කට් වුණොත් වැරදිලා හරි. ඕකෙන් එන්න. හරි? කට් වෙච්ච ගමන් ඕකෙන් ආපහු log වෙන්න. මම මේ මීටින් එක ස්ටාර්ට් කරලා තියන්නම්. හරිද? මේකේ මේ අර සල්ලි ගෙවලා නෙමෙයිනේ මේවා ගන්න. ඔය අර ලොකු ගාණක් තමයි. ඉතින් ගාණක් තමයි අපිට එක එක පැකේජස් තියෙනවා ඒකේ. Zoom එකේ පැකේජස් තියෙනවා 4500 ඉඳන් තියෙනවා. මම නිතරම ඔන්ලයින් කරන්නේ නැති හින්දා ඉතින් මට ඒක උවමනාවක් වෙලා නැහැ. දැන් මේක සාමාන්‍ය විනාඩි 40න් 48 වගේ කට් වෙනවා. වෙලාව දාලා දෙන්නම් ඔයාට 4:10ට වගේ. තව වෙලා තියෙනවා යන්න. හරි. එතන ගිලෙන්ද? ඈ? ආ? ටික Zoom එකෙන් log වෙන්න ගෙදර යනවා. හිටපන් මේක තව ඉවර කරලා යන්න. 4 මාට යන්න. පිස්සුද? මේ ගාන හදනවා. මේ ගාන හැදුවොත්
අපි වැඩේ කරා වගේ තමයි. මේ ගාන හදන්න. මේ ගාන හැදුවොත් ඔයාලගේ මේ ඉතිරි ගණන් ටික හදන එක ඔයාලට පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මේ ගාන හදන්න හිතන්න. එතකොට පුතේ ඔයාට මේ ඔයාලට බැරි නම් මට මේ දාන්න මැසේජ් එක හදා ගන්න බැන්න නම් දාන්න මට මේ WhatsApp එකට හරි දාන්න. ඈ ඔයාටත් ෆෝන් එක තියෙනවා නම් අරන් දැම්මා. WhatsApp එකක් දැම්මා ඔතන ඉඳන් මෙතනට. හරි. කියන්නකෝ මේ තේ පවනි මේ කොහොමද මේක හදා ගන්න පුළුවන් වුණාද මේ ගාන? ආවද අදහසක්? පද ගණන හොයන්න. අදහස් ආවේ නැද්ද? ආවද? බලන්න ආවද? ගාන හදන්න බලන්න. දැන් මං හදන්නම්. හරි. තව මේකේ තප්පර ගාණක් පෙන්නනවා. මීටින් ටයිම් එක තව. ඉතින් කට් වෙයි සමහර විට. හරි. කටුනොත් මේ මොකද මං අවසානට දාලා තියෙන මේ ලින්ක් එකෙන් ආපහු ලොග් වෙන්න. හරි. මම මේ ගාන එතකන් හදාගෙන යන්න. හරි. දැන් මේ ගාන බලන්නකෝ. මේ ගානේ දීලා තියෙන දත්ත ටික චුට්ටක් බලන්නකෝ. මොනවද මේකේ දීලා තියෙන්නේ? ආ මේකේ දීලා තියෙන ඒවා මොනවද කියන්න බලන්න. මොනවද දීලා තියෙන්නේ? අපිට දීලා තියෙනවා. දැන් අපි සූත්‍රය ලියා ගමු ඉස්සෙල්ලා. පළවෙනි සූත්‍රය ලියා ගමු. මේ බලන්න සූත්‍ර දෙකක් තියෙනවා කිව්වා. දෙකෙන් කොයිකද දාන්න වෙන්නේ? පළවෙනියද දෙවෙනියද? අර දෙන්නගෙන් පළවෙනියද දෙවෙනියද? පළවෙනිය දාන්න වෙන්නේ. පළවෙනිය තමයි දාන්න වෙන්නේ. හේතුව මොකද්ද? දැන් මෙයාගේ මුල් පදයයි අවසාන පදයයි තියෙන්නේ. දැන් අපිගේ මුල් පදය තිබ්බට අවසාන පදයක් නැහැ. එහෙනම් දාන්න වෙන්නේ මට පළවෙනියා. ඒක තේරුම් ගන්න ඕන. දාන්න වෙන්නේ මට පළවෙනියා. හරිද? එතකොට පළවෙනිය දාමු SN SN සමානයි n බෙදීම දෙක වාරයක් 2a ධන n ඍණ 1 වරක් d. right. මෙයා තමයි දාන්න වෙන්නේ. හරි. එයා තමයි දාන්න වෙන්නේ. මොකද කරන්නේ? දාම් බලන්න දැන් තියෙන දත්ත ටික. දැන් මේ බලන්න. පද n ගණනක ඓක්‍ය 195යි කියලා දීලා තියෙනවා. පද n ගණනක ඓක්‍ය 195යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ SN කියන මේ පදයේ වෙනුවට 195 නේද යොදා ගන්න ඕන. ඒක තේරෙනවද?